අක්ෂලත් ඒ මැගසින් එකේ ඉන්නවා ඉන්ස්පයර් මැගසින් එකේ ඉන්නවා. ඒකේ තියෙන්නෙම ඒක වාගේ සක්සස් එකේ කතා කරන්නෙම මේ ඩෙස්ටිනි නැත්තම් දෛවය ගැන. ඒ කියන්නේ ඒක ඕනම වෙලාවක අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ප්‍රශ්නයක් කියන්නේ ඔපචුනිටි කියලා ඉස්සෙල්ලා එකේ කිව්වා. ඉතින් ඒ වගේ ඔය දැන් හුඟක් අය හිතනවානේ මේක අපිට බෑ මේවා අපිට තියෙන දේවල් මදි ඉගෙන ගත්තමදි ඔපචුනිටි එකක් නැහැ කියලා අන්තිමට කියනවා මේක තමයි මගේ දෛවය. මම දකිනවා ඔයා කියනවා දෛවය කියන්නේ ඉල්පට්ටම් කරලා දාලා ඉස්සරහට යන්න පුළුවන් දෙයක්. දෛවය කියලා දෙයක් නෑ. පියත් බලන් වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන මොකද කියන්නේ? මං දෛවය අලුතෙන් ලියපු කෙනෙක්. මගේ හඳහන මං අලුතෙන් ලියපු කෙනෙක්. මං එහෙම කියන්නේ මගේ වීඩියෝස් බලන කට්ටිය මේක දන්නවා. මට යම් කිසි දෙයක් තේරෙන ගත්ත කාලේ ඉඳන් මම දැනන් හිටියේ නෑ මේ අභියෝගයක් කියලා කියන්නේ ඔපචුනිටි එකක්. මේ වගේ බැරෑරුම් දේවල් මම දැනගෙන හිටියේ නෑ. හැබැයි මට යමක්කමක් තේරෙන කාලේ ඉඳන් මට හිතුණා මගේ කෝරලගේ පරම්පරාව වෙනස් කරන්නේ මගෙන් කියලා. ඒක මට දැවුනේ ඒ චේන්ජ් එක මම ගන්නවා කියලා. ඒක මට යමක්කමක් තේරෙන කාලේ ඉඳන් මම හිතපු කෙනෙක්. ඒක එතකොට මේ ඔපචුනිටිස් ගැන මම දැනන් හිටියෙත් නැහැ. හැබැයි මට හැමදාම හිතුණා කවුරු හරි කෙනෙක් මට නෙගටිව් දෙයක් කිව්වොත් තක්ෂිලාට මේක කරන්න බෑ. තක්ෂිලාට අනාගතේ මෙහෙම දෙයක් වෙන්න තියෙන්නේ. තක්ෂිලාට අපල තියෙනවා. කවුරු හරි මට එහෙම කෙනෙක් කිව්වොත් එහෙම මම ඒක හැමදාම ගත්තේ ලොකු චැලෙන්ජ් එකක් විදිහට. මං හැමදාම මට කියාගත්තා මං ඒක එහෙම නෙමෙයි කියලා ප්‍රූව් කරනවා කියලා. ඉතින් මං හිතන්නේ දෛවය කියන එක ඔයාට ලියා ගන්න පුළුවන් දෙයක්. මට මගේ දෛවය ලියා ගන්න පුළුවන්. ඉතින් කොයි විදිහට මගේ හඳහනේ ලියවිලා තිබ්බත් දෛවයේ කොයි විදිහට මං ගැන ලියවිලා තිබ්බත් මට ඕන දේ තීරණය කරන්නේ මම කොතෙන්ටද යන්නේ මගේ ජීවිතය අවසන් කරන්නේ කොහොමද මට මොනවද ඕනේ කියලා තීරණය කරන්නේ මම. එහෙම තීරණයක් ගන්නකොට මේ සබහාදහම අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දෙන්න රෙඩි වෙනවා. මං හිතන්නේ ගොඩක් අයගේ දෛවය වෙනස් කරන්න බෑ මේක තමයි මට ලැබිච්ච ජීවිතය කියලා තීරණය ගන්න තැනම මේ ලෝකේ මොකක් හරි ආශිර්වාදයක් අපිට ලැබෙන්න තියෙනවා නම් ඒ ආශිර්වාදෙත් අපෙන් ගිලිහිලා යනවා. ඉතින් මම හැමදාම තක්ෂිලාව කෙටියෙන් නිර්වචනය කරොත් තක්ෂිලා කියන්නේ දෛවයට අභියෝග කරපු කෙනෙක්. එහෙම නොවෙන්න තක්ෂිලාද කොතනක ඉඳීද කියලාවත් හිතාගන්න බෑ දෛවයේ ලියවිච්ච තැනට ගියාට.